अस्सलामुअलैकुम वरहमतुल्लाहि वबरकातुहु. මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තමා මදීනාවට හිජරත් ගිය පසු 6 වන වර්ෂයේ සිදුවුණු විශ්මිත හා අවිශ්මිත දේවල් ගැන කතා කිරීමටද බැලීමටද අද දින සූදානම් වෙමු. මෙම 6 වන වර්ෂයේ තමා ප්‍රචාරක කටයුතු වේගවත් වූයේ. යුද සටන් රැසක් සිදු වුණා. මුස්ලිම් වරුන්ට ජයපිට ජය ලැබුණා. සීනා රැසකට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා බාර වී එම සේනා සියල්ලටම නියමිත සුදුසු නායකයන්ද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පත් කළේය. මුහම්මද් ඉබ්නු මස්ලමා රලියල්ලාහු අන්හු ඔහුගේ නායකත්වයෙන් සේනා රැසක් යවන ලදී. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සමග තායිෆෙහි සිටපු ज़ैद इब्न हारिदा रलियल्लाहु अन्हु තුමාගේ නායකත්වයෙන්ද සේනා රැසක් යවන ලදී. හස්රත් අලි රලියල්ලාහු අන්හු තුමාගේ නායකත්වයෙන්ද සේනා රැසක් යවන ලදී. අබ්දුල්ලා ඉබ්නු රවාහා රලියල්ලාහු අන්හු තුමාගේ නායකත්වයෙන්ද සේනා රැසක් යවන ලදී. මෙම සේනා නායකයන් 4 දෙනාම මෙම වර්ෂයේ කතා කිරීමට සුදුසු නායකයන්ය. මෙම 6 වන හිජරි වර්ෂයේම රමලාන් මාසයේ මදීනාවේ දැඩි දුප්පත්කමක් ඇතිවිය. දුබල තත්ත්වයක් ඇතිවිය. එම දුප්පත්කම නිසා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සලාතුල් ඉස්තිස්කා එන වර්ෂා සලාතිය මෙහෙයුවේය. වර්ෂා සලාතිය අනෙක් සලාතිය වලට වඩා වෙනස්. රකාත් දෙකක් සලාතිය කිරාතිය සමග දහවල් කාලයේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙහෙයුණා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වර්ෂා සලාතිය මෙහෙයවා අවසන් කර පසු වර්ෂාව ලැබූ බවද මෙම වර්ෂයේ ප්‍රධාන සිදුවීමක් ලෙස සඳහන් විය හැක. මෙම වර්ෂයේම හුදයිබියා ගිවිසුම ඇතිවිය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හා සහාබාවරුන් ටික දෙනෙකුද උම්රා සඳහා පැමිණිය. මක්කාව ඇතුළට ගොස් උම්රා කිරීමට මක්කා කාෆිර්වරුන්ගෙන් අවසර ගත් විට ඔවුන් අවසර දුන්නේ නැත. අවසර නොමැතිව ඇතුළට ගියේ නම් එය සටනකට හැරෙයි. හුෆෛල් ඉබ්නු අම්ර් නමැත්තා පසු කාල සහාබිවරයෙකු ඔහුගේ මාර්ගයේ පැමිණෙන විට ඉතා පහසු විය. ඔහු පැමිණෙන විටම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සුහෛල් පැමිණිය. සහලල්ලා අල්ලාහ් සියල්ල ලෙහෙසි කර දෙයි. ඔහු පහසු කර දෙයි ලෙස කිව්හ. අවසානයේට එක් ගිවිසුමක් ඇති වුණා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එක් ගිවිසුමකට එකඟ වුණා. ඒත් එම ගිවිසුම හුඟා ප්‍රයෝජනවත් වූයේ කාෆිර්වරුන්ටයි. මුස්ලිම්වරුන්ට මේ අහිතකර ලෙස තිබුණා. එම ගිවිසුමේ සඳහන් වන මූලික කරුණු ටික විතරක් දැන් අපි බලමු. පළමු වන එක. මින්පසු අවුරුදු 10ක් අවසන් වන තෙක් අපි සමග කිසිදු යුද්ධයක් තිබිය නොහැක. මක්කා කාෆිර්වරුන්ටත් මුස්ලිම්වරුන්ටත්. දෙවෙනිය අපි ගිවිසුමක් ඇති කරවන නිසා කවුද කුරයිෂියන්ට එකඟ වෙන්නේද? ඔවුන්ට එක් විය හැක. කවුද මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සමග එක් වෙන්නේද? ඔවුන්ට එක් විය හැක. නමුත් මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සමග කුරයිෂියන්ට එක් විය නොහැක. තුන්වැනි එක ලෙස මෙම වර්ෂයේ ඔයාලට උම්රා කළ නොහැක. මුස්ලිම්වරුන් නැවත හැරී පිට වෙන්න. අනිත් වර්ෂයේ ඕනේ නම් උම්රා කළ හැක. හතරවැනි එක. මක්කා කුරයිෂියන් මින්පසු මදීනාවට යනවා. මදීනාවට යනවා. මුස්ලිම් වෙනවා. ඉස්ලාමයට එක් වෙනවා යයි කවුරුත්
කවුරු පැමිණියත් ඔවුන්ව පිටුවහල් කළ යුතුයි. මෙය මුස්ලිම් වරුන්ට කුරයිෂි කාෆිර් වරුන් විසින් දමන ලද නියෝගයකි. පස්වන එක ලෙස මදීනාවට ගිය කවුරුත් නැවත මක්කාවට පැමිණෙනවා නම් අපි ඔවුන්ව පිටුවහල් කරන්නේ නැත. ඔවුන්ව අපි ලබා ගන්නවා. මෙය නම් අසාධාරණයයි. අසාධාරණ සිදුවීමක්. ඔවුන්ගෙන් කවුරු හරි පැමිණෙනවා නම් අපි එය ලබාගත නොයුතුයි. එහෙත් අපින් කවුරු හරි යනවා නම් ඔවුන් එය ලබා ගන්නවා. මෙලෙස සියල්ල සඳහන් වී ගිවිසුම ඇති කළේය. මක්කාවේ ජීවත් වන කුසාහා නැමැති ගෝත්‍රය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සමග එක්විය. අපි ගිවිසුම් කරුවන් ලෙස අපේ ගිවිසුමත් සමග නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වන ඔබ සමග එකතු වෙමි. තවත් මක්කාවේ බනු බකර් නැමැති ගෝත්‍රයක් එම ගෝත්‍රික සියලු දෙනා කාෆිර් වරුන් සමග එකතු විය. මෙම ගිවිසුමට අඩංගු වන්නේ මෙම කණ්ඩායම් දෙක පමණක් නොවේ. මුස්ලිම් වරුන් සමග එකඟ වූ කුසාහා ගෝත්‍රයද කාෆිර් වරුන් සමග එක් වූ බනු බකර් යන ගෝත්‍රයන්ටද මෙම ගිවිසුම අඩංගු වේ. හුදයිබියා ගිවිසුම තවත් විස්තරාත්මකව බැලිය යුතු නම් කරුණු රැසක් බැලීම් සහගතයි. පළමුව ගත්විට බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යයි ලියවා තිබුණි. කවුද රහ්මාන් කවුද රහීම් අපිට ඔය මොනවත් දන්නේ නැහැ. අල්ලාහ්ගේ පරිමිතියේ යයි අපි මක්කාවේ දිගු කාලයක් ලියවුණු බිස්මිකල්ලාහුම්ම යන අර්ථය අල්ලාහ් ඔබගේ නාමයෙන් අපි මෙලෙස පමණක් තමයි ලියුවේ. ඔබේ වචනය බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් කිසිවක් තිබිය නොයුතුයි. ඉන්පසු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් මකා බිස්මිකල්ලාහුම්ම ලයි ලියන්න කිව්හ. එලෙසම බිස්මිකල්ලාහුම්ම යයි ලියවුණි. එය ලියුවේ අලි රලියල්ලාහු අන්හු තුමායි. ඊළඟට මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සිට මක්කා කුරයිෂියන් වෙත යයි ලියවී තිබිය. අපට බාරගත නොහැක මුහම්මද් රසූලුල්ලාහ යන පදය සඳහන් විය නොහැක. මුහම්මදයට අබ්දුල්ලාහ් ලයි ලියන්න ලෙස මක්කා කාෆිර් වරුන් කිව්හ. අබ්දුල්ලාහගේ පුත්‍රයා මුහම්මද් යයි සඳහන් කරන්න. ඉන්පසු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අලි රලියල්ලාහු අන්හු තුමාට එය මකා දමන්න මුහම්මද් රසූලුල්ලාහ මකා මුහම්මද් ඉබ්න අබ්දුල්ලාහ් යයි ලියන්න ලෙස පැවසුවේය. එහෙත් අලි රලියල්ලාහු අන්හු තුමා එය මැකුවේ නැත. එම රසූලුල්ලාහ යන පාඨය මැකීමට අලි රලියල්ලාහු අන්හු තුමා ප්‍රිය කළේ නැත. නැවත නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මකා ඉබ්නු අබ්දුල්ලාහ් ලෙස සඳහන් කරන්නට කීවේය. අවසානයේදී අලි රලියල්ලාහු අන්හු තුමා මැකුවේ නැත. පසුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාම එය මැකුවේය. මෙලෙස මුහම්මදුන් රසූලුල්ලාහ යන පාඨය මකා පසු ඔවුන් එම ගිවිසුමට එකඟ විය. මෙහි කරුණු දෙකක් විමසීම අනිවාර්යයි. එය අපි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට උම්මීයයි අමතනවා. උම්මීයයි අර්ථ ගන්වන්නේ දන්නේ නෙමෙයි. කාගේවත් ගොස් ඉගෙන ගත්තේ නැත. කියවන්න දන්නේ නෑ නෙමෙයි. කියවන්නෙම නැත. ලියන්න දන්නේ නෑ නෙමෙයි. ලියවුවෙම නැත. මෙම ගිවිසුමේ ඇති සඳහන් වන දෙවැනි සුවිශේෂී කාරණාව වන්නේ අන නියෝගය වැදගත් ගතිගුණය සැලකීම වැදගත්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ අන රසූලුල්ලාහ යන පාඨය මකන්න මේ ගතිගුණවලින් ඉක්මනට වැකීමට හිත පළමුනේ නැත. එය කලේ නැත. අලි රලියල්ලාහු අන්හු නියෝගයට අනට වඩා ගතිගුණයට වැදගත්කම පෙන්වුවේය. අනට වඩා ගතිගුණයට යහපතට වැදගත්කම
දිය යුතුයයි අලි රලියල්ලාහු අන්හු තුමාමගින් අපට පාඩමකි. මෙම කිවිසුමට පසු පිටත් විය. එම වර්ෂ අවුරුදු 10ක කිවිසුම ඉතා වේගයෙන් කාෆිර්වරුන්ම ප්‍රතික්ෂේප කළහ. අවුරුදු 10ක දමන ලද කිවිසුම නිසා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පිටත් විය. සාමාන්‍යයෙන් එක් උම්රාවක් ඉවර කර තවාෆ් කරනවා. සෆා මරුවා වෙත යනවා. ඉන්පසු හිස කෙස් කපා දමනවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා උම්රා කල නොමැතිව හිස කෙස් කැපුවේය. හුදයිබියා එතන හිස කෙස් කැපුවේය. සහාබාවරුන් ඇයි අපි මෙලෙස පාත් පිය යුත්තේ? ඇයි අපි මෙහි හිස කෙස් කපන්න ඕනේ? ඉන්පසු වෙන මොනවත් කරන්න බැරිව හිස කෙස් කැපුවේය. උමර් රලියල්ලාහු අන්හු කෙලින්ම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෙත ගොස් අපි මෙහෙම හිස කෙස් කපන වාද අපි කෙලෙසත් උම්රා කළ යුතුයි. අපි උම්රා කළම යුතුයි. එයට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙලෙස පැවසුවා. අල්ලාහු අර්සලනි නබියීන්. අල්ලාහ් මාව තමා නබිවරයෙකු ලෙස පත් කර තිබෙන්නේ. මෙලෙස නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පිළිතුරු දුන් පසු අබූ බකර් රලියල්ලාහු අන්හු තුමා වෙතද උමර් රලියල්ලාහු අන්හු තුමා ගොස් විමසිය. එයට අබූ බකර් රලියල්ලාහු අන්හු තුමාද එලෙසම පිළිතුරු දුන්හ. අල්ලාහු අර්සලනි නබිය්‍යන් ව රසූලු. අල්ලාහ් ඔහුව තමා නබිවරයෙක් ලෙස පහල කළ තිබෙන්නේ. මෙම පිළිතුරු දෙකම ලැබූ පසු උමර් රලියල්ලාහු අන්හු තුමා නිහඬ විය. සැමෝම නැවත හැර පැමිණිය. එලෙස පැමිණිය විට ආයතය පහළ විය. ඔයාලට අපි විශාල මහත් ජයග්‍රහණයක් පහළ කළෙමු. මෙම ගිවිසුම තමා ඔයාලට ලැබුණු ජයග්‍රහණය. තව වර්ෂ අවුරුදු 2කින් මක්කාව මුස්ලිම් වරුන්ටයි මෙලෙස ජයගත් ආයතය අල්ලාහ් පහළ කළේය. ආදරණීය සහෝදර සහෝදරියනි, අපි දැන් බලාගෙන කතා කරගෙන සිටින්නේ හිජ්රි 6 වන වර්ෂය ගැන. මෙම හිජ්රි 6 වන වර්ෂය අල්ලාහ් හජ් අනිවාර්ය කරන ලදී. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හජ් අනිවාර්යයි ජනතාවට කියා අවසන්ය. ටික ටික කරදරවල නිසා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හජ් වන්දනාව ටිකක් ඈත් කොට තිබීය. ඒත් හජ් වන්දනාව එම වර්ෂයේ අනිවාර්ය විය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සභාවේ සහාබාවරුන් වෙත මෙලෙස පැවසුවා. ඉන්නල්ලාහ කතබ අලයිකුමුල් හජ්. අල්ලාහ් ඔයාලට හජ් අනිවාර්ය කර තිබෙනවා. එතන සිටි අක්රබී ඉබ්න හාරිස් නැමැති සහාබිවරයෙක් ටිකක් කලකිරීමකට පත් විය. සලාතේ අනිවාර්ය වුණා. අපි 5 වේලා සලාතේ ඉටු කර යුතුයි. සෞම්‍ය අනිවාර්ය වුණා. අපි වාර්ෂිකව සෞම්‍ය රැකිය යුතුයි. දැන් හජ් අනිවාර්ය වී තිබෙනවා. ඒ කෙලෙස කල යුතුද යන්න කලකිරීමකට ඇති විය. මේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගෙන් විමසිය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එයට මම ඔව් කිවහොත් සැමදා අනිවාර්ය වෙයි පැවසුවේය. මෙම වර්ෂයේ මෙම හිජ්රි 6 වන වර්ෂයේ තමා මුස්ලිම් කාන්තාවන්ව මුශ්රිකීන් වරුන් බදවා දීමේ නීතියද ඇති වුණේ. මෙම වර්ෂයේම තවත් වැදගත් දෙයක් ලෙස නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අසල්වැසි රාජ්‍යයන්ට සියල්ලටම ඉස්ලාමීය ආරාධනාව බෙදා හැරුවේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවිත කතාව කෙසේසේත්ම කතා කළ අවසන් කළ නොහැක. එහෙත් එම ජීවිතය ඇති ආදර්ශවත් කරුණු මඟ පෙන්වීම උපදේශක අපේ ජීවිතයටගෙන ජීවත් වීම සෑම මුස්ලිම් වරයෙකුගේම වගකීමකි.